මේ ඉන්නේ මීගල්ලේ කන්ද කියන ස්ථානයේ. මේක අයිති වෙන්නේ අත්තනගල්ල ඌරපොළ කියන ප්‍රදේශයට තමයි මීගල්ල අයිති වෙන්නේ. ඉතින් මේක විශේෂත්වයක් වෙනවා මේ කන්දේ එක එක සත්තු జాති ඉන්නවා. මම නිකන් ওই කට්ටියට පෙන්නන්නම්. මේ කිනිතුළු වර්ග දෙක තුනක් ඉන්නවා. එකක් තියෙනවා කිනිතුළු රෑන් කියලා තියෙනවා මේ කන්දේ. ඒ රෑනක් මෙහෙම නිකන් එල්ලෙනවා. ඒකක් අපි ඇඟේ ගෑවුනොත් විනාඩි ගාණක් ඇතුළත මේ කිනිතුළු ඇඟ පුරාම දුවනවා. තව එකක් තියෙනවා තව කිනිතුළු జాතියක් ඉන්න ඒක ගෑවුනහම නිකන් හැම ගිහිල්ලා කහනවා. ඒ කිනිතුළු වර්ගෙත් ඉන්නවා. තවත් කිනිතුළු జాතියක් ඉන්න මම ওই 3-4 జాතියෙම ওই කට්ටියට පෙන්නන්නම්. ඉදිරියේදී මේ පාරවල් යනකොට දකින්නවා. දැන් මම එක කොටසක් පෙන්ලා තියෙනවා අනිත් කොටසක් දැන් පෙන්නනවා. එහෙමත් සත්තු ඉන්නවා. ඒ වගේම මේකේ ඉන්නවා ඉත්තෑවෝ. එතනින් ගියාම වල්ලූරු නම් මම දැකලා නැහැ. එතනින් ගියාම පොඩි මුවෝ జాතියක් ඉන්න තිත්මුව වගේ පොඩි జాතියක්. අනිත් සියලුම සතුන් මේකේ ගැවසෙනවා. මොකද මේක විශාල කැලයක් නිසා. අත්තනගල්ල ප්‍රදේශීය ලේකම් කොට්ටාසයට අයත් මීගල්ල කන්දේ මුදුන් පෙත්ති තමයි අපි මේ ඉන්නේ. මුදුනටම ඇවිල්ලා ඉන්නේ. බොහොම අසීරු ගමනක් අපේ කණ්ඩායම කොහොම හරි ආවා. ඉතින් මේ එනකොට දැකපු දෙයක් තමයි මේ මම ඔබට පෙන්වන්න හදන්නේ. අනවසර විදිහට මේ මීගල්ල කන්දට ආපු සමහර අයිතිවාසිකම් කියාගෙන යන පිරිස් කම්බි වැටවල් ගහලා තියෙනවා. මායිමක් හරියට දන්නේත් නැතුව මේ කම්බි වැටවල් හිතුමනාපේ ගහලා තියෙනවා. එහා පැත්තේ බෝධියක් තියෙනවා. ඓතිහාසික වන්දනාමාන කරපු. ඉතින් මේ දේවලුත් අයිති කරගෙන වැටවල් ගහලා තියෙනවා. හැබැයි මේ අපි ඔබෙන් ඉල්ලන්නේ මේ ගහකොළ සතාසීපාව ආරක්ෂා කරන්න මොරන්නවත්තේ සාදු ලොකු වෙහෙසක් ගන්නවා. එතුමා පුංචි කාලේ ජීවත් වෙච්ච භූමිය, එතුමාගේ පියුරුමෙන්, ලේවුරුමෙන් ලැබිච්ච භූමිය. හැබැයි අර යම් තැන් වලින් පිරිස් ඇවිල්ලා මේ ආකාරයෙන් වැටවල් ගහලා අනවසර විදිහට මේවා අයිති කරගන්න උත්සාහ කරනවා. ඉතින් මේ සතාසීපාවට හානියක් නොවෙන්න, මේ ගහකොළ වලට හානියක් නොවෙන්න ලොකු වෙහෙසක් ගන්නවා එතුමන් මේ පරිසර පද්ධතිය ආරක්ෂා කරගන්න. ඒ නිසා අපි ඉල්ලන්නේ රටේ ජනතාවගෙනුත් මේ ප්‍රදේශවාසීන්ගෙනුත් මේ දේවල් අපි ආරක්ෂා කරගන්න ඕනේ. ඒ වගේම තමයි ආරක්ෂා කරගන්න මිනිස්සෙකුට අපි උදව් කරන්න ඕනේ. බොහොම කනගාටුදායක විදිහට අනවසරෙන් කම්බි වැටවල් ගහලා තිනවත් අපිට මේ සංචාරෙදී දකින්න හැකියාව ලැබුණා. අපි මුදුන් පෙත්තටත් ගිහිල්ලා බලමු. Lanka Voice TV